ලෝකයම යුද්ධයක අද්දර පවතිද්දී රුසියාව සහ ඉරානය අතර රහසිගතව අත්සන් කරන ලද යුරෝ මිලියන 500ක දැවැන්ත අවිගනුදෙනුවක් පිළිබඳ තොරතුරු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත විසින් හෙළි කර තිබෙනවා. පසුගිය දෙසැම්බරයේ මොස්කව් නුවරදී අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින් රුසියාවේ අති නවීන ගුවන් ආරක්ෂක මිසයිල දහස් ගණනක් ඉරානයට ලබා දීමට නියමිතයි. මෙම ගිවිසුම යටතේ රුසියාව විසින් ඉරානයට වර්බා 9M336 වර්ගයේ අති නවීන මිසයිල 2500ක්, මිසයිල දියත් කරන ඒකක 500ක්, රාත්‍රී කාලයේ ඉලක්ක හඳුනාගත හැකි මෝග්ලි 2 උපකරණ 500ක් ලබා දීමට නියමිතයි. මෙම වර්බා මිසයිලය කරමත තබා දියත් කළ හැකි ලොව දියුණුම අවියක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේට සතුරු රේඩාර් වලට හසු නොවන ඩ්‍රෝන යානා, ක්‍රූස් මිසයිල සහ පහත් මට්ටමින් පියාසර කරන ප්‍රහාරක යානා අතිශය නිර්වද්‍යතාවයකින් යුතුව විනාශ කළ හැකි වීමයි. පසුගිය 2025 ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කළ දින 12ක දරුණු යුද්ධයේදී ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතියට දැඩි හානි සිදු වුණා. එම පරාජයෙන් පසු ඉරානය රහසිගතව රුසියාවෙන් මෙම ආධාර ඉල්ලා තිබුණේ සිය අහස නැවතත් ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමටයි. දැනටමත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානා කිහිපයක් රහසිගතව ඉරානයට යුද උපකරණ රැගෙන පැමිණි ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් තහවුරු වී තිබෙනවා. මෙම යුද සූදානම මැද්දේ ලබන සිකුරාදා ජිනීවාහිදී ඇමරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. නමුත් ඇමරිකාව පවසන්නේ ඊට පෙර පැය 48ක් ඇතුළත ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතු බවයි. ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම සාකච්ඡා අසාර්ථක වූහොත් ඉරානයේ නායකත්වය පවා ඉලක්ක කළ හැකි මහා පරිමාණ මිලිටරි ක්‍රියාමාර්ගයක් සඳහා තමන් සූදානම් බවයි. ඇමරිකාව දැනටමත් USS ඒබ්‍රහම් ලින්කන් සහ ලොව විශාලතම යුද නෞකාව වන USS ජෙරාල්ඩ් ආර් ෆෝඩ් ඇතුළු නෞකා 14කට අධික සංඛ්‍යාවක් ඉරානය වටා ස්ථානගත කර තිබෙනවා. මෙය 2003 ඉරාක යුද්ධයෙන් පසු සිදුවන විශාලතම හමුදා බලමුළු ගැන්වීමයි.